ආයුබෝවන්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති විකාශය. පැත්තගත් ඇත්ත කියන හිරු මධ්‍යහන 11:55 ප්‍රවෘත්ති විකාශය සමගින් මම කලිදු විදානකි. මම ඉෂාරා ප්‍රේමරත්න. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. ඉරානය සමග දැනට පවතින සටන් විරාමය දීර්ඝ කිරීමට ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් තීරණයක්. ඉරාන වරායන් අවහිර කිරීම අවසන් කිරීමට ඇමරිකාව සූදානම් බවට යම් ඉඟියක් හෝ ලැබෙන්නේ නම් ඊළඟ සාකච්ඡාව වටේට එක්වන බවට ඉරානයෙන් ප්‍රකාශයක්. شمار محدودی از کشتی‌های نفتکش දිට්වා ආපදාවන්දි ලබා දීම සහ ප්‍රතිසංස්කරණ කඩිනම් කරන්නයි අගමැතිගෙන් බලධාරීන්ට උපදෙස්. අගමැතිගේ හිතවතුකුසේ පෙනී සිටිමින් සිසුන් ඇතුළත් කර ගැනීම වෙනුවෙන් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිවරයෙකුට අල්ලස් දීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට. දෙවැනි පාසල් වාරය ආරම්භ වුවද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන තවමත් නිශ්චිත තීරණයක් නැතැයි ගුරු සංගම් වලින් චෝදනා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැන් 4 වෙනි මාසේ ලබද්දිත් 5 වෙනි මාසේ ලබද්දිත් තාමත් නිසි වැඩපිළිවෙලක් නැහැ. පළමු වසර ප්‍රතිසංස්කරණ වල දෙවෙනි වාරේ ඒ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කිසි දෙයක් නැහැ. ඒට අදාළ මොඩියුල ලබා දීලා නැහැ. ගුරුවරු පුහුණු කරලා නැහැ. ගුරුවරුන්ගේ ගුරුවත් පොත් ලබා දීලා නැහැ. කොහොමද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉස්සරහට යන්නේ? ඉරානය සමග දැනට පවතින සටන් විරාමය දීර්ඝ කිරීමට ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ජනපති ට්‍රම්ප් විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ දෙරට අතර පැවති සටන් විරාමය අවසන් වීමට පැය කිහිපයකට පෙරවීමත් විශේෂත්වයක්. කෙසේ වෙතත් ඉරාන රජය පැහැදිලි සාමයෝජනාවක් ඉදිරිපත් කරනතුරු එරට වරායන් ඉලක්ක කරගත් නාවිකාවහිරය තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස ජනපති ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.